සත්තයි මං හිතුවට එළියේ කියලා. අයියෝ තවදින් ඉස්සලා ගන්නවා. අනේ සත්තයි පුතේ මං වැස්තරම එළියේ කියලා. යාලේ යන්නේ දාවේ. ඈ? යාලේ යන්නේ. ඉතින් ටෙඩි එක නෑ. අනේ පුතේ. Happy birthday. සත්තයි මම හිතුවේ එළියේ කියලා. අනේ යාළුවගේ අකිනවා මේ. අනේ මම හිතුවේ ඇත්තටම මම හිතුවේ මේ ටෙඩියෙක් කියලා. ඒ ඇත්ත මං තව ඩිංගෙන් උස්සලා ගන්නවා. අර හීනයක් වගේ. ඔන්න එහෙනම් ළමයි අද අපි යන්නේ බඳගිරියට යන්නේ ආදරණීය අම්ම කෙනෙක්ව සතුටු කරන්න. ඒ ආදරණීය අම්මගේ දුවල දෙන්න එකතු වෙලා තමයි අම්මට මේ සර්ප්‍රයිස් එක දෙන්නේ. අපි බලමු ඒ අම්මා හරියටම රෑ 12ට කොහොමද සර්ප්‍රයිස් වෙන්න යන්නේ කියලා. ඉවිතොල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේලේවල් මල් දැරුවා. ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මම මදි පින් කෙරුවා. ඔබගේ මදරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා. හැඩවෙවි රස පිරිතිවි ලොවක් නලවන. හරි නරකයි නේ මම නිකම් නෑ. ඒ මම අල්ලන්න ගියා ටෙඩියෙක් කියලා උන්චිලා වාඩි වෙලා හිටියා. උපන්දිනය මගේ අම්මට නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා. මෙහෙම දෙයක් හිතුවේ නෑ කවදාවත්. මට මූණ බලන්න ඕන. හොර ගෙඩියගේ කො බලන්න. එන්න. දන්න කෙනෙක් වෙන්නේ නැති හැංගිලා ඉන්නේ කොබල. එන්න අනිත් දෙන්න. එන්න කොමට මූණ බලන්න මගේ පුතේ. කියන්න බොහෝ දේවල් තියෙනවා. අනන්න එපා. දෙන්නම නිදි මරාගෙන ගොඩක් පේන් සුදු හොඳේ. ඉවිතොල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේලේවල් මල් දැරුවා. සුදු නෝනගේ යාළුවෝ ඔක්කොටම මං කේක් කවනවා හොඳේ. ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ